මම කිතුණු පසුබිමක වර්ධනය වීමට මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මගේ පියා දේවගැතිවරයෙක්. නමුත් මට දැනෙනවා යම් හිස්කමක් මගේ ජීවිතය තුළ. අධ්‍යාපන කටයුතු අවසන් කරයින් පසුව මට උන්වහන්සේ ආශිර්වාද කරනවා විශේෂයෙන් දකුණු කොරියාවට ගමන් කරන්න උන්වහන්සේගේ මහත් වූ කරුණාව බලය අත්දකින්න පිණිස. නමුත් කාලයත් එක්කම මට දැනෙන්න පටන් ගත්ත දෙවියන් වහන්සේ යම් දෙයකට මාව ලංකාව තුල කැඳවා තිබෙන බව. එම නිසා මම තීරණය කරන අවුරුද්දකට විතර පසුව ලංකාවට නැවත පැමිණෙන්න. මට ලංකාවේ ඊටාම ප්‍රධාන පෙළේ ආයතනයක මට රැකියාවක් ලැබෙනවා. මේ කාලය තුලදී කුමන ආශිර්වාද ලැබුණත් ඒ ඇතුළාන්ත හිස්කම නැති වුණේ නැහැ. එම නිසා මම යාඥාව තුල ගමන් කරමින් දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න පෙළඹුණා. කාලය සමග මගේ නිවසට පැමිණියා වූ එක සහෝදරයක් මගේ මව සමග බෙදාගෙන තිබුණා. මාව දෙවියන් වහන්සේ පූර්ණ කාලීන සේවයට කැඳවා තිබෙන බව. ඒ සිදුවීමෙන් පසුව මට දේව වචනය තුලින් දෙවියන් වහන්සේ කතා කරා. සුද මාතේතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ සඳහන් වෙනවා පළමු කොට මාගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න එවිට සියල්ල නුඹලාට දෙනු ලැබේ කියා. ඒ වචනය මගේ හදවතට පුදුමාකාර ලෙස කා වැදුනා. එම නිසා මම රැකියාව කරන ආයතනයට මගේ අස්වීමේ ලිපිය බාර දී ඊට පස්ව මම මගේ දේවධාර්මික අධ්‍යාපන කටයුතු සඳහා යොමු වී මම ශ්‍රී ලංකා බැප්ටිස්ට් සභාව සමග එකතු වී කටයුතු කරන්න යොමු වෙනවා. දැනට ශ්‍රී ලංකා බැප්ටිස්ට් සභාව තුළ අවුරුදු 22ක කාලයක් මම පූජකවරයෙක් හැටියට කටයුතු කරනවා. දැනට මම හැදලා බැප්ටිස්ට් දේවස්ථානයේ අවුරුදු 10ක පමණ කාලයක මෙම මෙහෙවරේ යෙදී සිටිනවා. සැබවින්ම අපි මේ කාලය තුලදී දෙවියන් වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම තුල උන්වහන්සේගේ ආශිර්වාද මැද්දේ උන්වහන්සේ අපට මෙහෙවර කරගෙන යාමට දී තිබෙන ශක්තිය ගැන අපි උන්වහන්සේට ස්තුති කරනවා.